ආ ඉස්සෙල්ලාම කාටත් good afternoon. ඉතින් ඔන්න දැන් මේ වෙනකොට ඔයාලට ඔයාලගේ ෆයිනල් ටෙස්ට් එකේ රිසල්ට්ස් ඒ කියන්නේ තියරි එක්සෑම් එකේ රිසල්ට් එක ස්පෝකන් එක්සෑම් එකේ රිසල්ට් එක හම්බෙලා ඇති. හරිද? මම හිතන්නේ තව ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක් ඉන්නවා කියලාත් කිව්වා. එයාලගේ ස්පෝකන් ටෙස්ට් එක arrange කරන්න බැරි වෙලා තියෙනවා. ඒකත් අපි ඉක්මනටම arrange කරනවා. එතකොට ඒ කෙසේ වෙතත් ඔයාලා ෆයිනල් එක්සෑම් එක ෆේස් කරා කියන්නේ තියරි එක්සෑම් එක ෆේස් කරා කියන්නේ අපි ස්පෝකන් එක්සෑම් එකත් කොහොමත් කරනවා. එතකොට ඔයා කොහොමත් කොන්වර්සේෂන් එකට යන්න අවශ්‍ය සුසුකම සපුරලා ඉවරයි. හරිද? ඒ වගේම ඔයාලගේ සර්ටිෆිකේට්ස් අපි ඔයාලට ලබා දෙනවා. හරිද? ඒව දැන් මුද්‍රණය වෙමින් පවතින්නේ. හෑන්ඩ්ස් අප් කරන්න මේ මෙතන ලෙක්චර් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා කාටද දැන් මේ වෙද්දී ෆයිනල් රිසල්ට් හම්බෙලා තියෙන්නේ? හම්බෙලා ඇති දැන් මේ වෙද්දී හම්බෙලා ඇති මං හිතන්නේ. හෑන්ඩ්ස් අප් කරන්න. හරි. හම්බෙලා තියෙනවා ස්ටුඩන්ට්ස්ලා ගොඩකට. හරි. හොඳයි. හරිද? මම ලකුණු බලන්න කොහොමද කියලා. ඇවරේජ් 50% වලට උඩින් ඉන්නවා නම් හොඳයි. හරිද? එක්සෑම් එකේදී තියරි එක්සෑම් ස්පෝකන් එක්සෑම් එක කවුරුත් හොඳට කරා. ස්පෝකන් එක්සෑම් එක හොඳට කරා කවුරුත්. තියරි එක්සෑම් එකේ මට ස්ටුඩන්ට් කෙනෙක් කිව්වා ෆෝන් එකෙන් කරන්න ගිහිල්ලා මේ ප්‍රශ්න වුණා කියලා සමහර ලාවට අයවත් බුලට ආවක් කියලාත් කිව්වා. ඉතින් ඒක මම දැනුවත් කරා ඉස්සෙල්ලා වෙනම මීටින් එකක් අරගෙන වෙනම සෙෂන් එකක් කරා වෙනම ඉන්ට්‍රොඩක්ෂන් එකක් වෙනම කරා මම ඒකට දැනුවත් කිරීමක් කරා. එක්සෑම් එක කරන්න කලින් ලැප්ටොප් එකෙන් කරන්න කියලා. හරිද? කොමාරි ඔයාලා මෙඩිකල් ඉංග්‍රීසි කෝස් එකේ ඔයාලගේ වැඩ කටයුතු දැන් කරලා අවසන්. හරිද? ෆවුන්ඩේෂන් කෝස් එක දැන් ඔයාලා අවසන් කරලා ඉන්නේ. ඉතින් එතනින් එහාට තියෙන ප්‍රොසීඩර් එක මොකද්ද කිව්වොත් දැන් ඔයාලාට අවස්ථාව හම්බෙනවා BMI CH එකේ තියෙන කොනොකේෂන් එකට සම්බන්ධ වෙන්න. හරිද? තියෙන දවස December 21. හරිද? December 21 තියෙන්නේ. හරිද? December 21 තියෙන්නේ. එතකොට December 21st තියෙන්නේ. හරිද? එතකොට BMI CH එකේ තියෙන්නේ. හරිද? මම ඔයාලට දැන් last payment and group එකට මම දානවා දැන් WhatsApp group link එකක්. මෙන්න මේ WhatsApp group link එකට දැන් ඔයාලා ටක් ගාලා log වෙන්න. සමහර ස්ටුඩන්ට්ස්ලා මම හිතන්නේ මේනට log වෙලා ඇති මේ group එකට. හරිද? මම දැම්මා. දැන් ඔය link එකකින් ගිහිල්ලා WhatsApp group එකට log වෙන්න. හරි? එතන ඒකේ තියෙන්නේ ඔයාලට පේනවා 2025 දෙසැම්බර් මාස 21 වෙනිදා ඉරිදා BMI CHD IMHS උපාධි ප්‍රදානෝත්සව පැවැත්වීමට මේකට අවශ්‍ය කටයුතු සංවිධානය කරේ පවතී. ලියාපදිංචි කිරීම මැයි මාසෙදි වෙනවා. හරිද? ලියාපදිංචි කිරීම මැයි මාසෙදි වෙනවා. එතකොට ඔයාලා දැන් මේ WhatsApp group link එක හරහා ඒ group එකට log වෙන්න. කවුද? දැන් log වෙන්න. හරි? දැන් සම්බන්ධ ළමයි අත උස්සන්න බලන්න. දැන් මේදී log වෙලා ඉන්න ඒකට group එකට ගිහපු ළමයි. හරි. ඒක ඊටාම උත්කර්ෂවත් අවස්ථාවක්. හරිද? ඔයාලා පේනවා ඉතින් ඔයාලා last මේක අපි දුන්නේ last month payment and groups වලට විතරයි. හරි? first month second month ඒ කියන්නේ course එක සම්පූර්ණයෙන්ම කරපු ස්ටුඩන්ට්ස්ට තමයි මේක chance එක හම්බෙන්නේ. හරි? ඒතර ඔයාලට මේක ඊටාම උත්කර්ෂවත් අවස්ථාවක්. මගේ අතින්ම ඔයාලට ගන්න පුළුවන් වෙනවා ඔයාලගේ
මේ කොන්වොකේෂන් එකේදී ඔයාලගේ සහතික පත්‍ර. හරිද? ඉතින් හම්බ වෙන ලයිව් හම්බ වෙන අවස්ථාවක් ලැබෙන්නේ. හරිද? ඉතින් ඒ වගේම දැන් විශේෂයෙන් කියන්න ඕන දැන් මේකට මේක IMHS ආයතනයෙන් තමයි උපාධි ප්‍රදානය පවත්වන්නේ. එතකොට මේකේ මෙඩිකල් ඉංග්ලිෂ් කෝස් එක හොඳින්ම කම්ප්ලීට් කරපු ස්ටුඩන්ට්ස්ලාට ඒ අවස්ථාවේදී ඒ සහතික පත්‍ර ප්‍රදානය පැවැත්වෙනවා. හරිද? ඒතර ඔයාලට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න දැන් අවස්ථාව උදාලා තියෙනවා. හරිද? දැන් ඉතින් මම මේකේ තොරතුරු මම කියන්න දැන් දෙසැම්බර් මාසයේ තියෙන ළමයි. දෙසැම්බර් මාසේ 21 තියෙන. කාලයක් තියෙනවා ඔයාලට. මේකේ දැන් අපි ඉන්නේ තාම මැයි මාසේ. හරි? ජූනි ජූලයි ඕගස්ට් සෙප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඩිසෙම්බර්. ඒතර මෙඩිකල් ඉංග්ලිෂ් for health care professionals course එක පටන් ගන්නවා මැයි 17 health care professionals ලගේ. ඒ මැයි 17 පටන් ගන්න කෝස් එකටත් සම්බන්ධ වෙන ළමයින්ටත් මේකට මේ කොන්වොකේෂන් එකට එන්න අවස්ථාව ලැබෙනවා. හරි? අපේ ටාගට් එක තියෙන්නේ බැච් 3ක් අවසන් කරන්න මේ අවුරුද්දේ. බැච් 3ක් අවසන් කරන්න ප්ලෑන් එක තියෙන මෙඩිකල් ඉංග්ලිෂ්. දැන් මේකෙදි ෆාමසි කෝස් කරපු ළමයින්ට සහ ඔක්කොම කෝසස් කරපු ළමයින්ට තමයි මේකේ උපාධි ප්‍රදානය පැවැත්වෙන්නේ. හරිද? එතකොට මේ මේක දැන් මේ උපාධි ප්‍රදානෝත්සවයේදී ඔයාලට ඒ ලැබෙනවා ඒ ෆ්ලොග් එක ඊට පස්සේ ෆොටෝස්. හරිද? ඒ කියන්නේ ඔයාලගේ ඒක සහතික පත්‍රය ගන්න අවස්ථාව ලැබෙන ෆොටෝ එක ඊට පස්සේ ඔයාලට ඒ හම්බෙන ෆොටෝස් සහ ඒ අදාළ පැකේජ් සහ BMS එකේ මේකට සම්බන්ධ වීමට අදාළ වෙන ගාස්තුවක් තියෙනවා. හරි? ඒ කියන්නේ දැන් මේක යන්නේ පැකේජ් එකක් විතර යන්නේ. හරිද? ඒකට යන මුදල මම approximately කියන්නේ. ඒක හොඳයි කියලා මම හිතනවා ඔයාලට. ඒ කියන්නේ දැන් මේක තියෙන්නේ ඩිසෙම්බර් මාස එකේ නම් ඔයාලට ඒකේ කොස්ට් එක කොච්චර කොස්ට් එකක් යනවද මේකට ඒ කියන්නේ මේකේ ෆොටෝස් වලට ඒ අදාළ බ්ලොග්ස් වලට ඊට පස්සේ ඒ සහතික ඒ ඔක්කොම කොච්චර කොස්ට් එකක් යනවද කියන්නේ දැනගන්න එක වටිනවනේ. ඉතින් මේකේදී මම අපේ ડોક્ટર ඉස්රුට මම කතා කරලා මහුවා මෙඩිකල් ඉංග්ලිෂ් කෝස් එකේ ස්ටුඩන්ට්ස්ලාට මම දැනුවත් කරන්න ඕන. මම මීටින් එකක් කරන් ඒක දැනුවත් කරනවා කියලා මම කිව්වා. මොකද ඒ ස්ටුඩන්ට්ස්ලාට මේකට සහභාගී වෙන්න අවශ්‍ය කරන යන මුදල කලින් දැනුම් දුන්නොත් එයාලට හොඳින්ම නෑස් වෙන්න පුළුවන්. මොකද ඒතර ඔයාලට අවබෝධයක් තියෙනවනේ. මේ මේක තියෙන්නේ දෙසැම්බර් 21. දෙසැම්බර් 21 තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේකෙදි යන ගාණ කීයද කියලා. කියන්නේ මේකට අදාළ වෙන ගාණ කීයද කියලා මට අයිඩියා එකක් දෙන්න. මම එතකොට ස්ටුඩන්ට්ස්ලාට කියන්නම් කියලා මම කිව්වා. හරිද? එතෙන්දි මට කිව්වේ සාමාන්‍යයෙන් මේකට ෆුල් කොස්ට් එක මේ කොන්වොකේෂන් එකට අදාළව යන ෆුල් කොස්ට් එක එයා කිව්වේ 18500ක්. හරිද? 18500ක මුදලක් යනවා කියලා තමයි කිව්වේ. හරිද? එතකොට ඒක එතකොට දැන් ඔයාලට දැන් ඔය ගෲප් එක ලොකු නම් පස්සේ සම්බන්ධ නම් පස්සේ IMHS ආයතනයෙන් ඔයාලට ඒ කෝඩිනේටර්ස්ලා සහ ડોક્ટર ඉසුරු ඉලේසිංහ සර් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ඔයාලට දැනුවත් කිරීම කරයි. ඉනිෂියලි කීයක් පේමන්ට් කරන්න ඕනද? ඉනිෂියල් පේමන්ට් එක කොහොමද? රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන දැනුවත් කරයි.
කොහොමත් මට කිව්වේ මේ මාසේ අග වෙද්දී ඔයාලට ඒ කියන්නේ සම්පූර්ණ කොස්ට් එක නෙවෙයි ඔය තියෙන්නේ ෆුල් කොස්ට් එක. ඒ කියන්නේ මුළු ගාම 18500 කියන්නේ යන මුළු ගාම. හරි. එතකොට මේ ඔයාලට කියාවි ඉස්සෙල්ලා මම දන්නේ හරි වගේ ඔකෙන් 100ට අගයක් ඒ කියන්නේ මට අගය කියන්න බෑ මම දැනුවත් නැහැ සම්බන්ධව. ඔයාලට අගයක් මුදලක් කියයි මේ මුදල ගෙවලා රෙජිස්ටර් වෙන්න කියලා. හරිද? ඒ ඔක්කොම ইনফরমේෂන් ළමයි දැනුවත් කිරීම කරන්නේ ඔන්න ඔය WhatsApp group එක හරහා. හරිද? ඒක IMHS ආයතනයෙන් ඔයාලට කරයි. ඔය WhatsApp group එකට ලොග් වෙන්නේ 2025 BMI CH එකේ පැවැත්වෙන කොන්වොකේෂන් එකට සම්බන්ධ වෙන ඒ courses complete කරපු ස්ටුඩන්ට්ස්ලා සම්බන්ධ වෙන්නේ. හරි? අපි ඔයාලටත් මේ access එක දුන්නේ ඔයාලා medical English course එක successfully complete කරපු නිසා. හරි? ඉතින් දැන් ඔයාට තියෙන්නේ ඔය group එක හරහා ලැබෙන updates අනුව කටයුතු කරන්න. මම තව ඔයාලට දෙන්නම් මේ IMHS ආයතනයේ මේ හා සම්බන්ධව ඉන්න coordinatorsලගේ numbers. හරිද? ඒ නම්බර් එක මම ඔයාලට දැන් group එකට දාන්නම්. මේ නම්බර් එක save කරගන්න. මේ coordinator එකකින් අහන්න පුළුවන් ඔයාලට තව තොරතුරු අහන්න පුළුවන්. ඔයාලට මේ සම්බන්ධයෙන් දැනගන්න ඕන තොරතුරු තියෙනවා නම් ඔයාලට coordinator contact කරගෙන අහන්න. හරිද? මම දැන් ඔයාලට WhatsApp group එකට දැම්මා. IMHS course coordinator එකේ නම්බර එක. ඒතර ඔයාලට පුළුවන් coordinator එක contact කරගෙන අහන්න තවදුරටත් ඔයාලට දැනගන්න තියෙන දේවල්. හරිද? ඉතින් ඔයාලා දන්නවා ඉතින් සාමාන්‍යයෙන් මේක ජීවිතේ සමහරලාවට අපි කොන්වොකේෂන් සම්බන්ධ වෙන්නේ සහභාගී වෙන්නේ ජීවිතේ අවස්ථා කිහිපයක් වෙන්න පුළුවන් නේ. අපි ඩිග්‍රී ගන්න අවස්ථාව, ඩිප්ලෝමා එකක් ගන්න අවස්ථාව නේ. මාස්ටර්ස් කරන අවස්ථාව, මාස්ටර්ස් PhD කරන අවස්ථාව, PhD. ඒ වගේ අවස්ථාවල තමයි අපි මේ කොන්වොකේෂන් එකනේ අපිට අවස්ථාව ලැබෙන්නේ සහභාගී වෙන්න. ඒක හැමෝටම හම්බෙන්නේ නැහැ නේද? අපුසල යන්න බෑ. ඉතින් මේක කෝස් එක සම්පූර්ණ කරලා ඒ විධිමත් ප්‍රොසීඩියර් එක අනුව ඒක කෝස් එක කරලා තමන්ගේ දක්ෂතාව පෙන්නලා තමයි මෙතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකොට සතුටුයි ඇත්තටම මෙඩිකල් ඉංග්‍රීසි කෝස් එක සාර්ථකව අවසන් කරලා සාර්ථකව. ඇත්තටම මට සතුටුයි මේ බැච් එක ගැන. ඊටාම සාර්ථකව අවසන් කරලා මේ අවස්ථාවටත් ඔන්න හිමිකම් දැන් කියනවා. හරිද? ඉතින් මේක මෙහෙමයි. ඇත්තට මට හරි ආසයි ඔයාලව දකින්න. මේක මටත් අවස්ථාවක් ලැබෙන අවස්ථාවක් ඔයාලව දකින්න. ඉතින් ඒක එකක් අනිත් එක අපි ඔන්ලයින් කරේ මේ ඔක්කොම දේවල් සාර්ථකව කරේ. ෆිසිකලි අපි කාටවත් හම්බෙන්න ඒ කියන්නේ ඔයාලගේ ප්‍රසන්ස් එකත් එක්ක කවුරුත් හම්බෙන අවස්ථාවක්. හරිද? ඉතින් මේකට සම්බන්ධ වෙන්න නම් දැන් ඔයාලට වෙනවා දැන් මේකට යන කොස්ට් එක. හරි? ඒවා කන්සර්න් කරන්න වෙනවා. ඒවට ලෑස්ති වෙන්න වෙනවා. හරි? ඒ ටික ලෑස්ති කරගෙන December 21st පැවැත්වෙන මේ කොන්වොකේෂන් එකේ තමන්ගේ ආසනය වෙන් කරගෙන හරිද? ඒ උත්කර්ෂ අවස්ථාවේ තමන්ගේ ඒ අවස්ථාව සාර්ථක කරගන්න එක. අනිත් එක දැන් ඔයාලා දන්න දැන් මේම ලැබෙන මේ ෆොටෝස් ඔයාලට ගෙදර නේද? තමන්ගේ ගෙදර ලස්සනට එල්ලලා තියන්න පුළුවන් නේ. ඒ දකින වාරයක් පාසා තමන් මතක් වෙනවා මම මෙඩිකල් ඉංග්‍රීසි කෝස් එක කොච්චර ලස්සනට කරාද නේ? කට්ටිය අහනනේ මොකද්ද මේ අවස්ථාව? මොකද්ද මේ කොන්වොකේෂන් එක නේ? මොකද්ද ඔයාගත්ත ඩිප්ලෝමා එක නේ? ඒතර කියනවා මම මෙඩිකල් ඉංග්‍රීසි කෝස් එකේ මගේ කොන්වොකේෂන් කොට එකේ තියෙන කියලා ඔයාලට ආඩම්බරෙන් කියන්න පුළුවන් අවස්ථාවක්. ඒක මිස් කරගන්න එපා. ඔයාලා කොහොමද දැන් ඔයාලට සහතික පත්‍රයේ සර්ටිෆිකේට් එක හම්බෙනවා. කොන්වොකේෂන් එකට සහභාගී වෙලා ඒක උත්කර්ෂවත් අන්දමින් ලබා ගන්න දැන් ඔයාලා කටයුතු කරන්න ඕන. හරිද? ඉතින් මට විශේෂයෙන් කියන්න තියෙන තොරතුරු ඔච්චරයි. මම මේක මීටින් එකක් ගත්තේ මම කෙලින්ම WhatsApp එකට දාන්න තිබුණා. හරි? මම මීටින් එකක් අරන් මේ දැනුවත් කිරීම කරේ ඔයාලට එකක් තමයි ඔයාලා ફોකස් කරන්න.
අපි හැම දෙයකදීම දැන් ඔයාලට තේරෙනවා අපි පොඩක් කන්සර්න් කරනවා අපිට තියෙන දේ හියදා. හරි? කොච්චර එක්ස්පෙන්ස් එකක් යනවද? හරි? මේක මොකද්ද මේ අවස්ථාව කියලා මේකේ වටිනාකම. හරි? ඔක්කොම දැනුවත් කරන්න මම හිතුවා මේක මීටින් එකක් අරන්ම කියනවා කියලා. මේක රෙකෝඩින් එකක් රෙකෝඩින් නිසා රෙකෝඩින් එක අපි ගෲප් එකට දානවා. සම් අද ගොඩක් ළමයි මේ ලොං වීකෙන්ඩ් එකක් නිසා මම හිතන්නේ හරිම ඒ කියන්නේ රෂ් එකක ඉන්නේ. සමහරවල් ට්‍රිප්ස් ගිහිල්ලා එහෙම ඉන්නේ. සමහර මෙඩිකල් ඒ සමහර ස්ටුඩන්ට්ස්ලා සමහරට ඩියුටර් ඉන්නේ. ඉතින් ඒක නිසා මේ දැන් මම කිව්වා ඒවත් මම සාරාංශ කියන්නම්. ඩිසෙම්බර් 21 තමයි තියෙන්නේ මේ කොන්වොකේෂන් එක අපේ IMHS ආයතනයෙන් පාත්තන කොන්වොකේෂන් එක. අතර ඒකෙදී ඔයාලට මෙඩිකල් ඉංග්‍රීසි කෝස් එක කම්ප්ලීට් කිරීමේ සහතික පත්‍රය ඒ කියන්නේ ඒ එකත් ප්‍රධාන වශයෙන් පැහැදෙනවා. ඒතර මේකෙදි යන සාමාන්‍යයෙන් approximately යන full cost එක සම්පූර්ණ cost එක මට ડોක්ටර් ඉසුරු කිව්වේ මේ ඔයින් එහාට විදවක් වෙන්නේ නැහැ. මොකද තමයි මැක්සිමම් වුණොත් වෙන්නේ. මොකද මේ ෆැසිලිටිස් ඔක්කොම ඔයාලට තේරෙනවා BMS එක ඒ හෝල්ඩ් එක බුක් කරලා ඉතින් ඒක උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන කොන්වොකේෂන් එකක්. ඉතින් ඒක නිසා ඒකට යන ෆුල් කොස්ට් එක මුළු මුදල තමයි මුළු කොස්ට් එක තමයි 18500ක මුදලක් යන්නේ. හරි. ඉතින් ඒකෙදි ඔයාලට දැන් මේ ගෲප් එක හරහා දැනුවත් කිරීම කරයි මේ මාස අග මේ මාසේ අග වෙනද අග ඔයාලා ඒ ඩේටාබේස් එක ගණේවි. ඒකට අදාළව මුලදී ඉනිෂියල් පේමන්ට් එකක් කරන්න කියලා ඔයාලා දැනුවත් කරයි. මේ පේමන්ට් එක කරලා ඒ ෆස්ට් පේමන්ට් එක කරලා ඔයාලා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ග්‍රැජුවලි ඔයාලට මතක් කිරීම කරයි මෙන්න මේ පේමන්ට් එක කරන්න මේ පේමන්ට් එක කරන්න කියලා ඒ ඩිසෙම්බර් 21 දක්වා ඒ ග්‍රැජුවලි ඔයාලගේ ඒ අදාළ දේවල් මෙන්ෂන් කරලා දැනුවත් කිරීම කරයි. ඒතර ඒ ඔස්සේ ඔයාලා මේ පේමන්ට්ස් කරලා කොන්වොකේෂන් කොස්ට් එක සම්පූර්ණයෙන් පේමන්ට් කරලා ඔයාගේ ආසනේ ලින්ක් කරගන්න BMS එකේ. ඊට පස්සේ අපි හම්බෙමු ඩිසෙම්බර් 21 හම්බෙලා නේද? ඒක සමහරවිට අපිට කතා කරන්න අවස්ථාවක් හම්බෙයි ගොඩක් වෙලාවට. හරිද? ඒ වගේම ඉතින් ඔයාගේ ජීවිතේ ඉතාම සරණමය අවස්ථාවක් එදා ඔයාලට අත්විඳින්න හම්බෙයි. හොඳයි. ඔයාලා මොකද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම කොන්වොකේෂන් සම්බන්ධයෙන් ඔච්චරයි කියන්න පුළුවන් මේ අවස්ථාවේ. මට ඊමිහාර දෙයක් කියන්න මම දැනුවත් නැහැ. මට කිව්වේ ඔයාලට අර ගෲප් එකට සම්බන්ධ වෙලා ඒ ඔස්සේ ලැබෙන දැනුවත් කිරීම එක යන්න කියලා තමයි මට ඔයාලට දැනුවත් කිරීම කරන්න කිව්වේ. අයි මේක සායද. හරි. හොඳයි. එහෙනම් ලකුණු ඔයාලා හොඳින් ගත්තා. මම සතුටුයි. ඒ වගේම දැන් අපේ මේ මෙඩිකල් ඉංග්‍රීසි කෝස් එකේ තියෙනවා ඉන්ටර්මීඩියට් සහ ඇඩ්වාන්ස් කෝසස්. ඔයාලා ඒවට සම්බන්ධ වෙන්න කැමති ළමයි මේදී දැන් බලවලන් ඉන්න ළමයි තාම මේ අවුරුද්දේ නම් පැවැත්වෙන්නේ නැති වෙයි. නෙක්ස්ට් ඉයර් වගේ පැවැත්වෙන්නේ. ඔයන් හරි. ඒවට සම්බන්ධ වෙන ඉන්ෆර්මේෂන් උත් ඔයාලට දැනුවත් කිරීම කරා. ඒවට සම්බන්ධ වෙන්න පළවෙනිම දේ අධ්‍යාපනය කරගන්න. හරි. first thing education ඒක හරහා යන්න. ඉතින් ඔයාලා හොඳට කරා ඔයාලගේ කෝස් එකේ වැඩ හොඳින් කරා. ඉතින් එහෙනම් අපි හම්බෙමු ඉදිරියේදී ඊළඟ කෝසස් වලින් සහ කොන්වොකේෂන් එකේදී කාටත් නම් සුබ පතනවා. හරි.